සුබ දවසක් ඔයාලට. අදත් ඔයාලට වැදගත් මාතෘකාවක් අරගෙන ආවා. අධ්‍යාපනයේ ලැබෙන දුවා දරුවන්ට මෙන්ම අනිත් හැමෝටමත් එයාලගේ අනාගත කඩින් ජය ගන්න එයාලගේ මයින්ඩ් එක ප්‍රපෙයාර් කරගන්නේ කොහොමද කියලා කතා කරන්න තමයි අද මම මගේ මාතෘකාව ලෑස්ති කරගත්තේ. ඉතින් ඔයාලා හිතනවා ඇති අපිට අපේ කඩින් වලට යන්න අපේ ටාගට් අපේ ගෝල්ස් ඇචීව් කරගන්න අපි ඉගෙන ගන්නවා නම් අපි පාඩම් කරනවා නම් අපි කැප වෙනවා නම් අපි මහන්සි වෙනවා නම් ඒ ටික තිබ්බම මදිද කියලා. ඔයා ඒ හැම දෙයක්ම තේකතු කරගත්තත් ඒ හැම දෙයක්ම තිබ්බත් ඔයාගේ මයින්ඩ් එක ප්‍රපෙයාර් වෙලා නොතිබ්බොත් හරි තැනට යන්න ඇත්තටම අනිත් සේරම තිබ්බත් වැඩක් නැති අවස්ථාවල් එනවා. ඒක මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද එහෙම වෙන්නේ කියලා. ඔයා හිතන්න ඔයාගේ ටාගට්ස් තියෙනවා. ඔයා ගොඩක් කැප වෙනවා. ඔයා ගොඩක් මහන්සි වෙලා ඔයා රැ වෙනකම් පාඩම් කරනවා. ඔයා වැඩ කරනවා. ඔයා ආයතනයක වැඩ කරලා ඔයා ගෝල් එකකට යන්න ලෑස්ති වෙන කෙනෙක් නම් ඔයා ඒ ගෝල් එක වෙනුවෙන් නිදි මරාගෙන කැප වෙගෙන හැමදේම කැප කරගෙන ඔයාගේ සතුට පවා ඔයා ඒ වෙනුවෙන් ඉගෙන ඔයාගේ ඇචීව්මන්ට් වලට යන්න ඔයා මහන්සි වෙනවා. නමුත් ඔයාගේ මයින්ඩ් එක ඔයා එක්සෑම් එකට යන්න කලින් දවසේ ඔයාගේ මයින්ඩ් එක කවුරු හරි වැට්ටුවොත් ඔයා මෙන්ටලි ඩවුන් වුණොත් ඔයා බය වුණොත් ඇත්තටම ඔයාට පුළුවන් වේද අර ඔයා කරගත්ත ඔක්කොම දේවල් හරි පිළිවෙලට එක්සෑම් පේපර් එකට දාගන්න. නැත්තම් ඔයාගේ ගෝල් එකට යන ඔයා යන ඉන්ටර්විව් එකේදී ඔයාට ඒක හරියට ෆේස් කරගන්න පුළුවන් වේද? ඔයා බය වෙලා නම් ඉන්නේ, ඔයා මෙන්ටලි ඩවුන් වෙලා නම් ඉන්නේ. ඒ වගේම තමයි ඔය මම ඔයාලට මෙතන පෙන්නන මේ ටාගට්ස් වලට යන්න මානසික සහ ශාරීරික බලපෑම ගොඩාක් වැදගත්. එතනින් මම මානසික බලපෑම ගැන තමයි අද ඔයාලත් එක්ක වැඩිපුරම කතා කරන්නේ. මොකද මානසික බලපෑම අනිවාර්යයෙන්ම ශාරීරික බලපෑමක් වෙනවා. එතකොට අපේ ෆිට්නස් හොඳට නැත්නම් අපි ෆිසිකලි වෙල්බීන් අපේ හොඳට නැත්නම් අපිට ස්ට්‍රෙස් එක නම් අපි ડિප්‍රෙෂන් වෙලා නම් එතකොට අපි කොහොමද අපේ ටාගට්ස් වලට යන්නේ අපේ බොඩි එකෙන් අනිවාර්යෙන්ම අපිට දැනෙන්නේ අපිට මහන්සියක් අපිට එපා වීමක් අපිට කලකිරීමක් අපිට මේක කරන්න බෑ නිකන් අසනීප ගතියක් ওই වගේ දේවල් මේ මානසික බලපෑමත් එක්ක මේ ශාරීරික බලපෑම අනිවාර්යෙන්ම ওই විදිහට ඇති කරනවා. එතකොට ඔයාගේ ටාගට් වලට යන අවසාන මොහොතේ ඔයාගේ ගෝල්ස් ඇචීව් කරගන්න යන අවසාන මොහොතේ ඔයාට මේක ප්‍රබලව බලපානවා. ඒක නිසා ඔය මෙන්ටලි වෙල්බීන් කියන එක ෆිසිකල් වෙල්බීන් වලටත් එහා ගිහින් බලපානවා. මොකද ඒක ෆිසිකල් වෙල්බීන් වලටත් එෆෙක්ට් කරන්න පුළුවන් නිසා. ඒ හින්දා තමයි අද මම මේ මාතෘකාව තෝරගත්තේ. අපි හැමෝම පාඩම් කරනවා, අපි හැමෝම මහන්සි වෙනවා, අපේ එක්සෑම්, අපේ ගෝල්ස් ජය ගන්න අපි ගොඩාක් කැප වෙනවා. නමුත් අපේ මෙන්ටලිටි එක අපිව මේ ගෝල්ස් වලට යන ගමන වළක්වනවා. ඒ නිසා මේ මෙන්ටලිටි එක හදාගන්නේ කොහොමද? ඒක ඉස්සෙල්ලාම ඩැමේජ් වෙන්නේ කොහොමද කියලා දැනගත්තොත් අපිට හදාගන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා මම අද ওই දෙක ගැනම ඔයාලත් එක්ක බොහොම කෙටියෙන් කතා කරනවා. මේ කරුණ ගැන අවධානය යොමු කරන්න. අනිත් හැම දෙයක්ම කළත් මේ ගැන හරියට ફોකස් නොකරොත් හරිම අමාරුයි ඇචීව්මන්ට් වලට යන්න. එතකොට අපේ මේ කඩේම් ජය ගන්න අපේ වටේ තියෙන එන්වයරන්මන්ට් එක එහෙම නැත්නම් අපි හදාගත්ත සර්කල් එක ස්පෙෂලිම බලපානවා. එතෙන්දී මම ඔයාට පටන් ගන්නකොට මේ යෝජනා කරනවා ඔයා වටේට පොඩි සර්කල් එකක් තියාගන්න. ඔයා වටේ ඉන්න කට්ටිය ගැන ඔයා අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඔයාට හැමතිස්සෙම දෙන්නේ. ඔයාට මේක කරන්න බෑ. ඔයා මේක කරොත් මෙහෙම වෙයි. අපි දැකලා තියෙනවා මේක කරපුවා ඒගොල්ලන්ට මෙහෙම වෙලා තියෙනවා. ඒ නිසා ඔයා මේක කරන්න එපා. එහෙම නැත්නම් ඔයා ඕක කරන්න ඕන නෑ. ඔයාට මෙහෙම එකක් කරන්න පුළුවන්. ඇයි ඔයා ඔච්චර දේවල් කරන්නේ? ඇයි ඔයා කොහොම මහන්සි වෙන්නේ? ඇයි ඔයා හැමදාම ඉගෙනගෙන ඉන්නේ? ඔය වගේ දේවල් ඔයාගේ ඔළුවට දෙන්න පුළුවන්. නෙගටිවිටි කියන දේ ගැන ඔයා දන්නවා. නෙගටිවිටි කියලා කියන්නේ අපේ ගමන සේරම ඩිස්ට්‍රොයි කරලා දානවා. අපි පටන් ගත්ත තැන මේක විනාශ කරලා දාන දෙයක්. එතකොට නෙගටිවිටි කියන එක අපි දැන් අපේ මයින්ඩ් එක ප්‍රපෙයාර් වෙලා නිසානේ අපි ටාගට් වලට යන්න මේ අපේ ඇචීව්මන්ට් වලට යන්න අපි රෙඩි වෙන්නේ. එතකොට අපිට පොසිටිව් තින්කින් තියෙනවා. අපි මේ මයින්ඩ් එක රෙඩි වෙලා තියෙන්නේ. ඒ වුණාට අපිට හැමතිස්සෙම වටේින් වැටෙන්නේ නෙගටිව් පොයින්ට්ස් නම්. ඔයා මෙහෙම ගියොත් මෙහෙම වෙයි. මෙහෙම කරොත් මෙහෙම වෙයි කිය නිතර දෙවේලි කියනකොට අපේ මයින්ඩ් එකත් මුලින් ඕවා ප්‍රතික්ෂේප කළාට ටික කාලයක් යනකොට ඕවා ඔළුවට ගන්නවා. ඒ කියන්නේ අපි හිතන්න ගන්නවා. ඇත්තටම මම මෙහෙම කළොත් මෙහෙම වෙයිද? මොකද ටාගට් කියන දේවල්, ඇචීව්මන්ට් කියන දේවල් අනිවාර්යෙන් රිස්කි. ඒවයි තියෙනවා ලොකු කැපවීම කරන්න ඕන දේවල්, රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. අපි මේ වෙනුවෙන් මේ දේවල් කරන්න ඕනේ, අපි මහන්සි වෙන්න ඕනේ. අනිත් එක ඒක ප්‍රෙඩික්ට් කරන්න සමහර වෙලාවට අපි යන්නේ ඇත්තටම ප්‍රෙඩික්ෂන් මත. අපි කරන අපේ ගෝල් කරන්නේ මේ කියන්නේ අපි ගන්න ඇචීව් කරගන්න යන්නේ ප්‍රෙඩික්ෂන් මත. ඒක නිසා අපිටත් පොඩි බයක් තියෙනවා හිතේ.
අපිට මේක කරගන්න පුළුවන් වෙයිද? මෙහෙම පුළුවන් වෙයිද කියලා. ඉතින් අපි හිත හදාගෙන යනවා නෑ අපි ඒක කරනවා කියලා. ඒත් අපිට වැටෙනවා නම් නෙගටිව් දේවල් ඔළුවට නිතර දෙවේලේ අපේ අර නෙගටිවිටි එක අපේ ඔළුවේ ඇතුලේ තියෙන රිස්ක් එක ඩවුට් එක ඒකත් තව ටිකක් ඉම්ප්‍රූව් වෙලා යනවා. එතකොට අපිට හිතෙනවා අවසාන මොහොතේ හෝ අපිට හිතෙනවා අපිට මේක කරන්න බෑ කියලා. අන්න ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා ඔයාලා වටේ ඉන්න පිරිස ගැන අවධානය දෙන්න. ඇත්තටම පොඩි සර්කල් එකක් තියාගන්න. ඒ ඉන්න සර්කල් එක ඇතුළේ ඔයා අගේ කරන පිරිස විතරක් තියාගන්න. මොනනම් තරම් ඔයා ළඟින් ආශ්‍රය කරන අය වුණත්, ඔයාගේ පවුලේ අය වුණත්, ඔයාගේ හිතවතුන් යාළුවෝ කවුරු වුණත් ඔයාලා මෙන්ටලි වටනවා නම් වහාම අයින් කරන්න ඔයාගේ සර්කල් එකෙන් එයාලා දුරින් තියාගන්න. ඔයාගේ සර්කල් එකට ගන්න ඔයාව ඇඩ්මයර් කරන කට්ටිය එහෙමයි නැත්තම් පුළුවන් තරම් තනියෙන් මේ ඔයාම මොටිවේට් වෙලා සෙල්ෆ් මොටිවේෂන් තියනවා. ඒ විදිහට ඔයා උඩට යන්න. නැති වුණොත් වෙන්නේ ඒ කියන්නේ ඔයාගේ සර්කල් එක ඔයා රඳව ගන්න උත්සාහ කරනකන් ඔයාව ඒ කියන්නේ ඔයාගේ වටේ ඉන්න නෙගටිව් කට්ටිය නම් ඒ සර්කල් එක ඔයා තියාගන්න හැදුවොත් ඔයාගේ ඇචීව්මන්ට් වලට යනවා කියන එක නම් හීනයක්. ඒ නිසා මම කියන්නේ ඔයා පොඩ්ඩක් මේ ගැන කල්පනා කරන්න. ඔයාගේ මෙන්ටලිටි එක අනිවාර්යයෙන්ම හොඳට තියාගන්න ඕනේ. ඔයාගේ ටාගට් ඇචීව් කරගන්නකම්. එතකොට ඒකට කාලයක් ගත වෙනවා. ඒ කාලය ඇතුළත එක දිගට එක විදිහට කන්ෆිඩන්ට් තියාගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාගේ වටේ ඉන්න අයගේ බලපෑම ඔයා පුළුවන් තරම් අවම කරන්න ඕනේ. නැත්තම් අවසානයේදී ඔයා ස්ට්‍රෙස් වෙනවා. ඔයාට ડિප්‍රෙෂන් හැදෙන්න පුළුවන්. ඔයා මෙන්ටලි ඔයා ටාගට් ඇචීව් කරගන්නට වැඩි හානියක් ඔයාට සිද්ධ වෙන්න පුළුවන්. ඔයා මෙන්ටලි ඩවුන් වෙන හින්දා. එතනින් එහාට සමහර අය වැටි නෙගටිව්නවා සමහරු වැටුනොත් නෙගටිව් නෙම නෑ. මොකද එයාලා ලොකුවට මානසිකව මේ පීඩාවටපත් වෙනවා. ඒ නිසා මෙන්ටලි වටන අයටත් යෝජනා කරනවා මේ වැඩේ කරන්න එපා. ඔයාලා කරලා නැත්තම් ඔයාලා ඇචීව් කරලා නැත්තම් ඔයාලා මේ ටාගට් වලට කලින් ගිහින් නැත්තම් ඔයාලා කොහොමද තව කෙනෙකුට උපදේශයක් දෙන්නේ? ඒක නිසා ඔය අනවශ්‍ය විදිහට නෙගටිවිටි ගෙනල්ලා දීලා මිනිස්සු හොඳ ටාගට් වලට යන එක නවත්තන්න එපා. ඒක ඇත්තටම අපේ වචනෙන් කිව්වොත් කුහකකමක්. ඊළඟට මම ඔයාට කියනවා අපි දැන් මේ මොනවා කිව්වත් අපේ මයින්ඩ් එකේ ඩැමේජ් වෙන දේවල් තමයි අපි වටේ වැඩි හරියක් තියෙන්නේ. එතකොට ඔයා මෙන්ටලි වැටෙනවා නම් ඔයා විතරක් නෙමෙයි මම අහලා තියෙන හොඳ ප්‍රසිද්ධ ඒ කාලේ ඉඳලම හොඳ ස්ටාර්ස් කියලා අපි කියන්නේ එක සෙලිබ්‍රිටිස්ලා එක ස්ටාර්ස් එයාලා පවා මයින්ඩ් එකකින් වටන්න මිනිස්සු ගොඩාක් දේවල් කරලා තියෙනවා වගේම එයාලා වැටිලත් තියෙනවා. සමහර අය අපි අහනවා සුයිසයිඩ් කරගෙන තියෙනවා. හිටි ගමන් මේ එක කෙනා එක අසනීප තත්ත්වවලට ට්‍රීට්මන්ට් ගන්නවා. ගොඩාක් වෙලාවට ඔය ඉහළට ගිය අයට ડિප්‍රෙෂන් වගේ රෝගාබාධ තියෙනවා මම අහලා තියෙනවා. මොකද එයාලා කෙනෙක් ස්ටෑන්ඩ් අවුට් වෙනකොට එයාට බිහි වෙන හතුරු වැඩි. අපි කියනවානේ පළ ඇතිරු කොටයි කියලා කවුරුත් ගල් ගහන්නේ. මුකුත් නැත්තම් කවුරුත් ඉතින් බලන්නේවත් නැහැනේ. හොඳ දේවල්, කැපිලා පෙනෙන දේවල් තියෙනකොට එයාව කපලා දාන්නේ එකතු වෙන පිරිස හරිය වැඩි. කොහොමදත් ජය ගන්නකොට, දියුණුවට යනකොට ඒ වටේ එකතු වෙන්නේ මිතුරන්ට වැඩිය හතුරන්. අන්න ඒ බව අවබෝධ කරගන්න ගොඩාක් වෙලාවට අපිට ගොඩාක්ම දුක හිතෙන්නේ ඒක අපේම අය වුණාම ඒ නිසා ඒක අපෙන් එහාට ගිය ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. අපේ ගමන වළක්වන්න මේ අපිට කෙලින්ම කියන්නේ ඩිරෙක්ට් මේ එකක් දෙන වගේම අපිට ඉන්ඩිරෙක්ට් මෙන්ටලි වටන්න සපෝට් එකක් දෙන කට්ටියත් අපි වටේ ඉන්නවා. හින්දා ඒක ගැන අවබෝධ කරගන්න. අපි මොන තරම් දේවල් කරලා කැප වෙලා ගියත් අපි ටාගට් වලට යන්න ඒ බලපෑම වැඩි. ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා ක්‍රම තුනක්. ඔයාගේ මනස සූදානම් කරගන්නේ කොහොමද කියලා. පළවෙනි එක තමයි self esteem. self esteem කියලා කියන්නේ ඔයාවම අගය කරන්න. ස්වයං අගය කිරීමක් කරන්න. ඔයා මේ වෙනකන් achieve කරගත්ත දේවල් මේවා ඔයාගේ කැපවීම, ඔයාගේ මහන්සිය. කවුරු ඔයාව අගය නොකලත් ඔයාව අගය කරන්න ඉගෙන ගන්න. මුල ඉඳලාම ඔයා දැනගන්න ඔයාගේ achievement ඔයා අමාරුවෙන් ගත්තේ ඒවට ඔයා කොච්චර කැප වුණාද කියලා දන්නේ ඔයා විතරයි. ඔයාගේ දේවල් වලට ඔයා ගත්ත මහන්සිය දන්නේ අනිත් හැමෝටම වැඩිය ඔයා විතරයි. එතකොට අනිත් අය කොහොමද ඔයා වගේ කරන්නේ? ඔයා වගේ කරන්නේ නැත්තම්. ඒ නිසා පළවෙනිම එක self esteem තියාගන්න. දෙවෙනි එක self love. ඔයාට ආදරය කරන්න. අනිත් ඔයා වටේ කොච්චර කට්ටියක් හිටියත් ඒ හැමෝම ඔයාට ආදරේ කරයි කියලා ඔයා බලාපොරොත්තු වුණාට හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. ගොඩ දෙනෙක් හදන්නේ ඔයා ස්ටෑන්ඩ් අවුට් වෙන හැම වෙලාවකම ඔයාව කපලා දාන්න. ඒ නිසා ඔයා ආදරය කරන්න self love තියාගන්න. එතකොට ඔයා mentally වැටෙන එක ගොඩාක් දුරට අඩු වෙනවා. මොකද ඔයා දන්නවා ඔයා කවුද කියන්නේ. ඊළඟට self healing.
අපි දැන් මේ මොනවා කතා කළත් අපේ මයින්ඩ් එක ඩැමේජ් වෙන, අපේ මෙන්ටලිටි එක අවුල් වෙන ඕන තරම් අවස්ථා තියෙනවා. මොකද අපිත් මිනිස්සු අපිට නිතර දෙවේල වටින් එන්නේ නෙගටිව් අයිඩියාස් නම් සහ බෑඩ් කමෙන්ට්ස් නම් අනිවාර්යයෙන්ම අපි මයින්ඩ් එකකින් වැටෙනවා. ඕනම නළුවෙක් නිලියක් බලන්න කොච්චර ප්‍රසිද්ධ වුණත් එයාලට මොනවා හරි දෙයකින් කවුරු හරි ගහනවා. එයාලගේ වැරද්දක් ඇතුව හෝ නැතුව. බුදුහාමුදුරන්ටත් තිබුණනේ එයාට මේ හරස් කරපු කෙනෙක් හිටියානේ බුදුහාමුදුරන්ට. ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා අපිට නැති වෙන්නේ නැහැ එහෙම. බාධා නම් ඕන තරම් තියේවි. එතකොට අපි මයින්ඩ් එකෙන් වැටේවි. අපි අඬයි, අපි දුක් වෙයි. අපි අය වුණත් අපේ ගමන යන්න නම් අපි අඬන දුක් වෙලා හිටියොත් වැඩක් නැති නිසා ඒකට පොඩි කාලයක් දීලා ඔයා අනිවාර්යෙන් වැඩි කාලයක් වැය කරන්න සෙල්ෆ් හීලින් වලට කවුරුත් ඇවිල්ලා ඔයාව සූපත් කරන්නේ නැහැ. ඔයා ඔයාගේ මනස සූපත් කරගත්තොත් මිසක්. මොකද ඒක කරන්න පුළුවන් ඔයාටම විතරයි. ඉන්නවා යාළුවෝ හිතවතු සමහර අයට හම්බෙනවා තම මෙන්ටලි ඩවුන් වුණාම පුදුමාකාර සපෝට් එකක් දෙනවා ආපහු නැගිටින්න. ඒ වුණාට හැමෝටම මේ වගේ හම්බෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපිමත් මේ අපිට හිල් කරගෙන අපිට සපෝට් කරගත්තොත් මිසක් බලාපොරොත්තු වෙන්න බෑ අනිත් අය අපිට සපෝට් කරයි කියලා. ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා මේ ක්‍රම තුන අත්දැක බලන්න. self esteem, self love, self healing කියන්නේ හරිම වැදගත් අපේ ජීවිතේදී අපිට ටාගට් ඇචීව් කරගන්න ඕන නම්. ඉතින් මම ඔයාලට අද කියන්නේ මම මේ කියපු කාරණේ ගැන ඇත්තටම හොඳටම කල්පනා කරන්න. මොකද මේක ප්‍රධාන කාරණයක් අපි කවුරුත් කල්පනා නොකරන අපි අහලා තියෙන්නේ අපි කැප වුණොත් අපි මහන්සි වුණොත් අපි පාඩම් කරොත් අපි නිදි මරාගෙන අපේ නිින්ද සතුට කැප කළොත් අපිට ටාගට් වලට යන්න පුළුවන් ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කියන එක අපි ඒ වෙනුවෙන් වැඩ කළත් ලොකු කාර්යභාරයක් අපේ මයින්ඩ් එක ඉෂ්ට කරනවා ඒ නිසා අපේ මයින්ඩ් එක වටන දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙන්න ඔයාගේ ගමන එතකොට සුබයි ඒ නිසා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ටාගට් ඇචීව් කරගන්න ඔයාට ලැබෙන්න ජය වේවා